නමෝ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසපාරමිතාවන් සේකොට ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිටතේ වැඩ සිටි තැනේදී දසමාර යුද්ධයෙන් ජයගත්සනෙන් ඥානාවිද චන්ද්‍රානු දිෂ්ටි රාහු මුඛයෙන් ඔහු වැඳු ශ්‍රී මා සද්ධර්මේන්ද්‍රිය දේවී පිහිටියේය යනු කීහෙන් අදමා සිටින්නේ භූමි නාගරාජයාගේ වෙන ගොබය පිටය භූමි දෙයයන්ගේ පුංගල සමාගේ සුරත දරා සිටිමේ එයින් මඩ සිද්ධි ජය දේව ජය සභා ජය රණ ජය රණ භූමි ජය දස බල ශ්‍රී බුද්ධ දේව දේව ජය ජය වර වරං නමః දිනකර මණ්ඩල සහස්‍ර චමුකපති නුඹ ගැබ දිරි දිරි පන්නා පං කමලිත පුෂ්ප බුදම් යකු දිෂ්ටි වරංගත සලිතක රං ආරං අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මකුට සරිය අවිදල් බං පැන්දෙන් රැහන් කොට ගිල්වා මකර කට පින්න රකින්න මග මාපං කෙලින තැන අංගම් මැඩිල්ලයි නාඩි කුළුප්පන බැදි පහරයි තුනගුල මැන ඇන උරපතු මැද නිල මරු විකලට පෙරතුන් වරුවයි වමට බරව දකුණු පායට රැගෙන පිළිය කරව කඩය නෙතට පහර කලට සූර්ය මුස්කේ තුනයි නාගමු වේ රැකිනා මිනි පිටසේ පිටට නොදෙව් තල මාරණයයි යක්ෂ ප්‍රචණ්ඩ මහා බල ත්‍රිමුඛ තුන්බෑ කොන්තය වමත දරව ජයසෙන් ගිනි අලගුව මතුලේ දිස් එක්වර විස බැඳ ප්‍රාණ වරං කියත දිතුල බෙස මුනිවර පැතලි ගිනියමේ නැහැ බල මුෂ්ටි දිෂ්ටි කරවන බල විද බුද්ධ වරං සත්තන්නේ මං රකිනා ඉතු දෙයියෝ බලා දසනත මා අතනං බල බුත ධම්ම සංඝ පන දෙවැනි වරක හතරවරා දෙවියෝ රතුමා පන අරවා පහරින් එකුන්සියක් නිල අහසෙන් භූපති රාවණ යකුපති සියලඟ දොස් අර දැස් රකින්නේ සිද්ධසුනි යම් ගම්බර දෙව් සකිමිතින් දිවස්ලා මාහු රකින්නේ අඩවර කම්බිලි එසට යකුන්නේ සමාවෙලා මා දෙපා රකින්නේ අංගම් කාලම් වෙඩි සර දුර හැර සප්පිය පරගියා තන